ස්ටෙප් 4කින් Cubase 15 එකේ ෆ්‍රී ප්ලගින් සෙට් එක Cubase 12 එකට කොහොමද දාගන්නේ කියලා මම කියන්නම්. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. එකක්වත් මිස් කරන්න එපා. එකක් හරි මිස් කරොත් එහෙම ඔයාලගේ version එක no license කියලා වැටෙනවා. ඒකින්ද හරියටම මම කියලා දෙන විදිහට ෆලෝ කරන්න. එතකොට full version එක පාවිච්චි කරන්න පුළුවන්. error message එකක් එන්නේ නැහැ. එහෙනම් guys වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් Cubase 15 එක මෙන්න මේ වගේ Cubase 15 එක full version එක instrument එක්කලා plugins එක්කලා කොහොමද ගන්න කියලා live time දාන්න කමෙන්ට් එකක් full video එක බලන්න skip කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. Okay guys එහෙනම් ඔයාලා මාව හරියටම follow කරන්න. මම කරන දේම හරියට කරන්න. එතකොට ඔයාලට කිසිම error message එකක් කිසිම දෙයක් එන්නේ නැහැ. ඔයාලට full version එක පාවිච්චි කරන්න පුළුවන්. මම කියන්නම් ඉස්සෙල්ලාම ඔයාලට කරගන්න තියෙන දේ. add remove එකට යන්න. control panel ගිහලා add remove යන්න. add remove ගිහිල්ලා ඔයාලගේ මේ මගේ වගේ තියෙනවා නම් මෙන්න මේ Steinberg එකට අදාළ Cubase එකට අදාළ දේවල්. ඒ කියන්නේ Cubase software එකෙන් ආපු දේවල් ඔක්කොම uninstall කරන්න. ඒ කියන්නේ මේ ඔයාලගේ private software නෙමෙයි මොන හරි private ඔයගොල්ලෝ දාලා තිනවා නම් plugins එමේ ඒව නෙමෙයි. ඒව අර Cubase එකට. ඒ කියන්නේ Cubase එකෙන් download කරලා Cubase කියලා වැටලා තියෙන ඔක්කොම ටික uninstall කරන්න. මම මේ පෙන්නන ඒවා ටික මේ පේනවනේ Steinberg කියලා තියෙනවා තියෙනවා මේවා මේ set එකම ඔයාලා uninstall කරන්න. uninstall කරලා ඉවරලා computer එක restart කරන්න. හරි. Okay guys යන්න ඊළඟට internet browser එකට ගිහලා ඔයාලා Cubase 15 trial version කියලා ගහන්න. ගැවුවට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් එනවා. ඔයා ඒකට click කරලා ඉවරලා මේ මෙතන තියෙනවා try Cubase Pro 15 for free කියලා. හරි. ඕකට click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙතන sign in වෙන්න කියනවා. ඔයාලා account එක හදාගන්න. temporary account එකක් හදාගන්න. ඔයගලන්ට මේ ආයේ කෝඩ් එකක් එනවා ඔයගලන්ගේ ෆෝන් එකට. ඒ කෝඩ් එක මෙතනට දැම්මට පස්සේ ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න Cubase 15 trial version එක මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන දේ තමයි මේක ඩබල් ක්ලික් කරලා ඉවරලා install කරගන්න. install කරගත්තට පස්සේ මම install කරන්නම් ඔයාලට පේන්නත් එක්කලා. install කරාට පස්සේ මෙන්න මේ වගේ shortcut එකක් එනවා. මේ shortcut එක ඩබල් ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ load වෙනවා පෙන්නයි. හරි. ඊට පස්සේ sign in එකක් වෙන්න ඕනේ. ආපහු sign in එකක් වෙන්න ඕනේ. ඔයාලා login වුණාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මේවා එකක් ආවට ප්‍රශ්නයක් නැහැ. මොකද ඊට මේ යටින් මේක load වෙනවා ඊට පස්සේ. ඔයාලට පේනවනේ මේ තියෙන load ලා තියෙනවා. කරන්න තියෙන දේ පළවෙනිම දේ තමයි වෙන කිසිම දෙයක් කරන්න මම කියන විදිහටම ඔයාලා අනිවාර්යෙන් follow කරන්න. ඒතර කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් ඔයාලා මේ කම්පියුටර් එකේ තියෙන ඔක්කොම ටික uninstall කරලා තියෙන්නේ. හරි. ඔයාලගේ Cubase එකේ. දැන් ඔයගොල්ලෝ clean install එකක් කරන්න යන්නේ. ඔයා ඉස්සල්ලාම කරන්න ඕන ඔයගොල්ලෝ මෙන්න මේ agent 6 එක click කරන්න ඕනේ. හරි. agent 6 එක click කරලා ඉවරලා දැන් මෙතන පෙන්නන්නේ install කියලා. හැබැයි මම මෙතන install කරයි කියලා පෙන්නන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම දැන් log out වෙලා තියෙන්නේ. දැන් මේක login වුණාට මට ඕන දේ මම ඇතුලෙන් කරගෙන තියෙන්නේ. හරි. මම ඔයාලටත් කියන්නම් කරන විදිය ඒ විදියටම කරන්න. ඉතින් මේකේ මෙන්න මේ agent 6 එක නැතුව හරි මේ ඔක්කොම install කරන්න. මේ තියෙන මෙන්න මේක install කරන්න. මේකත් ඔයාලා කැමති නම් install කරන්න. හැබැයි මම මේක install කරන්නේ නැහැ. මේක මගේ ළඟ තියෙන හින්දා මම install කරේ නැහැ. ඉතින් මෙතන තියෙන plugins ඔක්කොම ගන්න පුළුවන්. මෙතන තියෙනවා වෙන lot එකක්. ඉතින් වෙන මොකොත් install කරන්න එපා ඔයාලා. මෙන්න මේ set එකම install කරන්න. මේ 1 2 3 4 5 මෙන්න මේ plugins පහක් තියෙනවා 1 2 3 4 5 මේ පහම install කරන්න. අන්තිම එකයි පළවෙනි එකයි අර එහෙම නැත්නම් පළවෙනි එකයි අන්තිම එකයි අර අනිත් ඔක්කොම install කරන්න. හරි. Cubase 15 එක ඔයාලා install කරන්න එපා. හරි. Cubase 15 එක install කරන්න එපා. ඒක නැතුව install කරන්න මෙතන 15 එක කියලා මෙතන තියෙනවනේ මේ application එක දාන්න නැතුව මෙන්න මේක මම ඔයාලට ලොකුවට නම් පෙන්නන්න. මෙන්න මේ ඔක්කොම install කරන්න පුළුවන් ඔයාලට. හරි. මේ ඔක්කොම install කරන්න. මෙතන තියෙනවා plugin සෑහෙන්න. මේ loop අනම්මන මේ ඔක්කොම ඔයාලට ගන්න පුළුවන් free. මම ඒ ගන්න ක්‍රමය තමයි කියන්නේ. හරි. මේ ඔක්කොම install කරන්න. මේ මෙතනත් Yamaha කියලා එකක් තියෙනවා මේ තියෙන Yamaha beta එක. මේක install කරන්නත් එපා. මේ Yamaha එක install කරන්නත් එපා. මේ demo project කියලා තියෙනවා. ඒ ටිකත් ඔයාලට ඕන නම් install කරන්න. මම නම් install කරේ නැහැ. මට ඒක එච්චර අවශ්‍ය නැති හින්දා මේ Yamaha එකයි
මෙන්න මේ Cubase 15 application කියන එක install කරන්න එපා. පළවෙනි එකයි මෙන්න මෙතන පෙන්නලා තියෙන Yamaha එකයි install කරන්න එපා. හරි. ඒක නැතුව මේ අනිත් ඔක්කොම install කරන්න ඕගොල්ලෝ. ඒ කියන්නේ හොඳ ඔයගලන්ට පුළුවන් ලංකාවේ ඉන්ටර්නෙට් පොඩ්ඩක් slow හින්දා රාට හරි install වෙන්න දාලා ඔයගලන්ට ඉන්න පුළුවන්. ඒතකොට උදේ වෙනකොට ඔක්කොම install වෙලා. මේ ඔක්කොම එකපාර install එක ගහලා. ඒ කියන්නේ A to Z ඔක්කොම install කරගෙන යන්න. පළවෙනි එකයි අර මං කිව්වාගේ අන්තිම එකයි install කරන්න එපා. guys මේක සම්පූර්ණයෙන්ම install වුණාම හරි මේ ඔක්කොම green පාට වෙනවා. මේ set එකම green වෙනවා. ඔයා මෙතනින් select කරපු ඔක්කොම ටික green වෙනවා. ඔයාලා මේක සම්පූර්ණයෙන්ම install කරාට පස්සේ මේ දැන් මෙතන push කියලා තියෙන්නේ push it කියලා ඔය set එකම මෙන්න මේ set එකම කොළ පාට වෙනවා. ඒක විතරක් නෙමෙයි මෙන්න මේ loop ටිකත් loop sample ඒ ඔක්කොම කොළ පාට වෙනවා. කොළ පාට වුණාට පස්සේ තමයි ඔයාලට දැනගන්න පුළුවන් මේක ඔක්කොම install වෙලා තියෙනවද කියලා. මොකද error එකක් එහෙම ආවොත් එimhe එතන කහ පාටට පෙන්නනවා. ඉතින් ඔයාලා මේ ඔක්කොම install කරලා ඔයගලන්ට කැමති නම් demo එකක් දාගන්න. හැබැයි Cubase එක නම් install කරන්න එපා. ඒතකොට මේ ඔක්කොම අනිවාර්යෙන් license එක ඉල්ලනවා. මේ ඔක්කොටම license එක ඉල්ලනවා. ඒකින්ද මෙන්න මේ Cubase 15 එකට install කරන්න එපා. හරි. ඔයාලා මේ Grow agent එකත් මට මතකයි මම ඔයාලට කිව්වා මේ Grow agent එකත් install කරන්න එපා. ඒකේ තියෙන plugins ටික විතරක් install කරන්න. මේ set එකම install කරන්න. මෙන්න මේ set එක මම පෙන්නන set එක install කරන්න. install කරලා ඉවරලා ඔයාලා කරන්න ඕන දෙයක් තමයි මෙන්න මෙහෙම log out යන එක. හරි? log out කරන්න. log out කරලා ඉවරලා ඔයාලා යන්න ආයෙත් control panel එකට ගිහිල්ලා මෙන්න මේ ඔයගොල්ලෝ install කරපු එක මේ තියෙන activation manager එක හොයලා මේ තියෙන activation manager එක මේ තියෙන activation manager එක හොයලා ඒක uninstall කරන්න. ඒක විතරයි uninstall කරන්න ඕනේ. වෙන කිසිම දෙයක් uninstall කරන්න එපා. මෙන්න මේ විදිහට uninstall කරන්න. මතක තියාගන්න uninstall කරනකොට අනිවාර්යෙන් මෙන්න මේ ඉන්ටර්නෙට් එක disable කරලා තියාගන්න. uninstall වුණාට පස්සේ කම්පියුටර් ඔයගොල්ලෝ restart කරන්න. guys ඔයාලා සම්පූර්ණ software එක install කරාට පස්සේ ඔයාලා යන්න local disk C එකට අර ඔයාලා මුලින් කරා වගේ ගිහිල්ලා program file එකට යන්න. මෙන්න මේ Sternberg කියන එක ඇතුලේ අර ඔයා දාපු plugins ටික ඔක්කොම මෙතන තියෙනවා. හරි. මේක ගන්න කොපියක්. මේ කොපියක් අරගෙන මෙන්න මේ විදිහට හදාගන්න වෙන folder එකක් හදලා මේ C program කියලා දාලා මෙන්න මේක ඇතුලේ මෙන්න මේකේ තියෙන මෙන්න මේ Sternberg කියන එක මේක ඇතුලට කොපි කරගන්න. මම මේ කියන්නේ ඔයගලන්ට බෑකප් එකක් ගන්න කියලා. මේක ආයෙත් ඔයගොල්ලෝ දාන්න ඕනේ නැහැ. මොකක් හරි error එකක් වුණොත් එහෙම ඔයාලට පුළුවන් මේක කොපි කරලා මෙන්න මේක කොපි කරලා ඉවරලා ආයෙත් මේක ඇතුලට දාන්න. ඒකයි මම කියන්නේ බෑකප් එකක් තියාගන්න කියලා. හරි. දෙවෙනි එක තමයි මේ C එක ඇතුළේම තියෙන මේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ program data කියන ෆයිල් එක. ඕක ඇතුලේ තියෙනවා මේ Sternberg කියන එක. ඉතින් ඒක අරගෙන කොපි කරගන්න මේකට. හරි. ඊට පස්සේ ඔයාලා යන්න මේ command file එකට. මෙන්න මේ program file එක ඇතුලේ තියෙන මේ command file එක. ඒකෙත් තියෙන එකක් Sternberg කියලා. ඒකත් අරන් ඉවරලා මෙන්න මේකට කොපි කරගන්න. ඊට පස්සේ අන්තිමටම තියෙන්නේ මෙන්න මේ rooming කියන එක. මේ rooming කියන එක මම ඔයාලට ඉස්සෙල්ලත් පෙන්නුවා. ඒක තියෙන තැන. ඒක තියෙන්නේ user එකේ. ඒක තියෙන local disk ගියාම එතන user එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මගේ PC එකේ නම. ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ app data කියලා තියෙනවා. මේක hide වෙලා තියෙන්නේ. ඉතින් ඒක unhide කරගන්න ඕන. ඔයාලට පුළුවන් මෙතන අර dots තුනක් තියෙන එකට ක්ලික් කරලා ඉවරලා option ගිහලා ඉවරලා මෙන්න මෙතන තියෙනවා මේ show hiding file කියලා. ඒක on කරන්න. on කරාම ඔයාලට පේනවා මේ app data හරි මෙන්න මේ file එක. මෙන්න මේ data file එකේ ඒකේ තියෙන මේ roman කියන එක. roaming කියන එක. මේ roaming එක copy කරලා ඔයා දාගන්න මෙන්න මෙතනට. මේක backup file එකක් විදිහට මම මේ හදලා තින්නේ. හදිසියක් හරි මේක error වුණොත් එහෙම මම මෙතනින් copy කරලා ඒ අදාළ තැන් වලට දානවා. ඒකට තමයි මේක තියාගන්නේ. Okay guys, ඔයගොල්ලෝ backup එක ගත්තට පස්සේ ඔයගොල්ලෝ ළඟ තියෙන Cubase 12 එකේ මෙතන තියෙනවා මේ readme file එකක්. ඒකේ මෙතන දීලා තියෙන instruction එක කොහොමද install කරන්න ඕන කියලා. ඒකේ තියෙන විදියටම install කරන්න.
ඒකේ 0 එකේ ඉඳන් තියෙනවා 5 වෙනකන් තියෙනවා. ඒ තියෙන විදිහටම ඉන්ස්ටෝල් කරන්න, කිසි වෙනසක් කරන්න එපා. ඉන්ස්ටෝල් කරලා ඉවරලා ඔයගොල්ලෝ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් කරලා ඉවරලා ඔයගොල්ලන් Cubase 12 එක ඕපන් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ සමහරකට මැසේජ් එකක් එන්න පුළුවන්. මෙන්න මේ වගේ මැසේජ් එකක්. ඒක ගණන් ගන්න එපා. මේ වගේ මැසේජ් එකක් ආවොත් එම ඒක සාමාන්‍ය එනවා. ගොඩක් දුරට එන්නේ නැහැ. හරියට Cubase එක ඉන්ස්ටෝල් වුනේ නැත්නම් තමයි මේ වගේ මැසේජ් එකක් එන්නේ. මේ වගේ මැසේජ් එකක් ආවොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ Wi-Fi එක හරි ඉන්ටර්නෙට් එක වහලා ඉවරලා මේ ඉන්ස්ටෝල් කරන්න. එතකොට මේක එන්නේ නැහැ. අනිත් එක තව දෙයක් තමයි ඔයගොල්ලෝ Cubase 12 එක ඉන්ස්ටෝල් කරනකොට මේක ඩබල් ක්ලික් කරන්න එපා. මෙතන තියෙන කිසි දෙයක් රයිට් ක්ලික් කරලා ඉවරලා run as a administration කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක මේ තියෙන ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හැබැයි මේක ලෝඩ් වෙනකොට එකපාරම පෙන්නන්නේ Cubase 12 කියලා. ඊට පස්සේ තමයි Cubase Pro version 12 කියලා පෙන්වන්නේ. මම ඔයාලට Cubase එක ඕපන් කරලා පෙන්නන්නම්. මම මෙතන ලෝඩ් කරගත් එකක් තියෙනවා. ඒක ලේසියින්ද මේ තියන්නේ Cubase 12 එක plugins ටික මම ඔයාලට පෙන්නන්නම් මෙතන. අපි ගමු එන්න මේක. මේ තියෙන්නේ 7 එක. ඔයාලට පේනවා ඇති මේ 7 එක මේ තියෙන්නේ. මෙතනත් පේනවාද? Halloween 7 එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන ඔක්කොම plugins ටික. මේ ඔක්කොම plugins වැඩ කරනවා. මේ all ගියොත් මේ ඔක්කොම මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ එන ලොට් එකක් තියෙනවා මෙතන. හරි. ඊට අමතරව ඔයගොල්ලෝ මේක ගත්තොත් එහෙම මේ බලන්න මෙතනත් තියෙනවා මේ. මම ඒකයි කියන්නේ ඔයගොල්ලන්ට full version එක ගන්න පුළුවන්. full version එක ගන්න පුළුවන්. ඒක මම කීප විදිහට ඉන්ස්ටෝල් කරන්න. එතකොට කිසි ආබාධයක් නැහැ. ඔක්කොම ටික ගන්න පුළුවන්. එකක්වත් අඩු නැතුව ගන්න පුළුවන්. හරි. මේ ඔක්කොම ටික තියෙනවා. ගන්න පාවිච්චි කරන ඔයගොල්ලන්ට පාවිච්චි කරනවා නම් ඒට අමතරව මෙතනත් තියෙනවා සෙට් එකක්. අපි යමු කික් එකට පොඩ්ඩක් බලන්න. මෙතන මේ බලන්න. මෙතනත් තියෙනවා මේ ඩ්‍රම් ලූප් ඔක්කොම වැටලා තියෙනවා මෙතන. මේ වැඩිපුරක් තියෙනවා මෙතන. ඊට අමතරව මම පෙන්නනම් ඔයාලට මෙතන virtual instrument ගියාට පස්සේ මෙතන ඔක්කොම ටික තියෙනවා. කිසිම ආබාධයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න ස්ටැන්ඩ්බර්ග් ලයිබ්‍රරි එකට ගියාම ලයිබ්‍රරි එකෙත් ඔයාලට ඔක්කොම ටික මෙතන පෙන්නනවා. මේ ඔක්කොම රෙජිස්ටර් ඒවා. මේ මෙතන කිසිම තැනක ට්‍රයිල් වර්ෂන් එකක් කියලා වැටලා නැහැ. මෙතන කිසිම තැනක ට්‍රයිල් වර්ෂන් එකක් කියලා කොහොයක්වත් වැටලා නැහැ. මේ ඔක්කොම ටික පාවිච්චි කරන්න පුළුවන්. මේ ලූප් ටික ඔක්කොම තියෙනවා. මේ ප්ලගින්ස් ටික ඔක්කොම තියෙනවා. එකක්වත් අඩු නැතුව මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා අනිවාර්යෙන් අර මම කීපු විදිහටම ඉන්ස්ටෝල් කරොත් එහෙම අනිවාර්යෙන් ඔක්කොම ටික ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය අපිට වැඩි වුණා වෙන්නේ මේ grow agent කියන එක තමයි. ඒකේ බලන්න තියෙන plugins ටික. මේකට මේ ටික ඔයාලා සල්ලි වලට ගන්න ගියා නම් ලොකු ගාණක් එනවා. ඉතින් දැනට මට එච්චර ඔයාලට පෙන්වන්න තියෙන්නේ Cubase 12 එක සම්පූර්ණ වැඩ කරනවා plugins එක්කලා කිසිම අඩුපාඩුවක් නැතුව ස්ටක් වෙන්නේ මොකුත් නැහැ. ඉතින් ඔයාලත් try කරන්න මම දුන්න විදිහටම දාගන්න. එතකොට ඔයාලා කරන plugins ටික ඔක්කොම ගන්න පුළුවන්. මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. මෙන්න මේක. මෙන්න මේ වගේ සමහරවිට මැසේජ් එකක් එනවා ඔයගලන්ට. මෙන්න මේ වගේ මැසේජ් එකක්. මෙන්න මේක මේ આવුත් එහෙම ගණන් ගන්න එපා. මේක ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ මෙන්න මේ Cubase එකේ මේ Halloween එක තමයි ඕපන් වෙන්නේ. එකපාරයි එන්නේ ඒක. සමහරවිට දෙතුන් පාරක් එනවා. ඒක හැබැයි ඕකේ කරාට පස්සේ ආයිත් ඒක සාමාන්‍ය එන්නේ නැහැ. ඉතින් ඔයාලට මේවා පාවිච්චි කරන්න පුළුවන්. සෙට් එකම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ගොඩාක් plugins තියෙනවා. ඉතින් මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. මම දුන්න විදියට හරියට දාන්න අනිවාර්යෙන් ඔයාලට වැඩ කරනවා. එහෙනම් ජය වේවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.